හෙලෝ අයිබෝයවා සාදරයෙන් පිළිගන්නවා SL Movie Review channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ Survival Island කියන 2005 රිලීස් වෙච්ච ෆිල්ම් එක ගැන. ඒ වගේම චිත්‍රපටයට යන්න කලින් මම කියන්න ඕනේ channel එකට subscribersලා ලක්ෂ 5ක් එකතු වෙලා ඉන්නවා කියලාත් subscribe කරපු ඔයගොල්ලෝ හැම එක්කෙනාට හදවතින්ම ස්තුතියි කියලාත්. චිත්‍රපටයේ ආරම්භයේදී අපිට පෙන්වනවා කැරිබියන් දූපතක ජෙනිෆර් කියන තරුණිය මුහුදේ පිහිනමින් ඉන්නවා කියලා. ඇය ගොඩක් බීටපත් වෙලා ඉන්නේ මේ මුහුදේ මෝරුන් ගොඩක් ඇති කියලා. ගොඩක් උත්සාහ කරාට පස්සේ ඇයට අවසානයේ පුළුවන් වෙනවා වෙරළට එන්න. ඉතින් පිහිනලා හෙම්බත් නිසා ඇය වෙරළේ ඉඳ ගන්නවා. ඊට පස්සේ අපි අරගෙන යන්නේ මේක සිද්ධ වෙන්න දවස් දෙකකට කලින්. ජෙනිෆර් ඇගේ සැමියා වන ජැක් සහ තවත් මිතුරන් කීප දෙනෙක් එක්ක බීච් එකට ඇවිල්ලා තියෙන්නේ. මෙතන තියෙන ගොඩක් ලස්සන යාච්චයක නැගලා යන්න. පේනවා තරුණිය මෙතනට ආපු ගමන් ඇකපාට මේ බෝට් එකේ වැඩ කරන එක්කෙනෙක් වෙන මැනුවල් කෙනෙක්ගේ නම දකින්නවා කියලා. ඇය හිතින් හිතනවා එයා හදාගන්න බැරි තරම් කඩවසම් කියලා. හැබැයි වුණත් මේ වෙලාවේදී මැනුවල්ගේ හිටපු පෙම්වතිය වන මාරියා මෙතනට ඇවිල්ලා අනිත් කට්ටිය ඉස්සරහා මෙයාට බෙනවදිනවා. ඇයට අවශ්‍ය නැහැ මෙයා ඈත් එක්ක කතා කරන්න නැතුව මේ බෝට් එකේ නැගලා යනවා දකින්න. මොකද ඇයට කොහොමදත්ම අවශ්‍ය නැහැ මෙයාගෙන් බ්‍රේක් අප් වෙන්න. හැබැයි වුණත් ඒ අනෙක් පැත්තට කියන්නේ එයා කවදාවත් ඇව නැවත දකින්න පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. ඉතින් මේක නිසා මාරියා මෙයාට කම්මුල් පාරක් දුන්න ගමන් මැනුවලොත් අනෙක් පැත්තට ඇයට පාර දෙනවා. ජැක් ටික්මන්ට මෙතනට ගිහලා මේක නවත්තන්න අවශ්‍ය වුණත් ජෙනිෆර් සහ එයාගේ මිතුරන් මෙයාට කියන්නේ ඒකට සම්බන්ධ වෙන්න එපා කියලා. අවසානයේ මාරියා මැනුවල්ට ශාප කළා තමයි මෙතනින් පිටත් වෙලා යන්නේ. එදා රාත්‍රියේ ජැක් මැනුවල්ට අර සිද්ධ වෙච්ච දේ ගැන විහිළු කරලා ඒගොල්ලොත් එක්ක මත්පැන් බොන්න එන්න කියලා ආරාධනා කරනවා. හැබැයි වුණත් මැනුවල් මෙයා කියන දේ පිළිගන්නේ නැහැ. ඉතින් ඒක නිසා පේනවා ජැක් මැනුවල්ට ටික ටික වෛර කරන්න පටන් අරන්. රාත්‍රියේ ආහාරයෙන් පස්සේ ජැක් සහ ජෙනිෆර් ඒගොල්ලන්ගේ රූම් එකේ කැච්චල්ලනවා. එයා කාමරෙන්න මැනුවල්ට මේ සද්දේ ඇහෙන නිසා එයා කන් දෙක වහගෙන හිටියත් එයාට මේක ඇහෙන එක නවතින්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙයා අවසානයේ තීරණය කරනවා ඒක අහගෙන ඉන්න ගමන් ට්‍රැක්ටරයක් පදින්න. මේක සිද්ධ වෙන අතරතුරේදී මැනුවල්ගේ එක්ස් වෙන මරියා මොකක් හරි වුඩු චාරිත්‍රාක් කරමින් ඉන්නේ. ඇය මෙතන තියෙන බෝනික්කෙත් තෝරගෙන මැනුවල් ගැන සිතමින් එයාට ශාප කරන්න පටන් ගන්නවා. පේනවා ඇය මේ බෝනික අතී තියාගෙන මැනුවල් ගැන සිතනවා කියලා. ඊට පස්සේ ඇය අවසානයේදී තමන් සහ මැනුවල් කැච්චල්ලපු එක ගැන හිතලා බෝනික්කට ශාප කරනවා. පුදුම සහගත විදිහට ඇය බෝනික්කාට පාර දෙනකොට මැනුවල්ගේ නාසයෙන්ොත් ලේ ගලනවා. ඊළඟ දවසේ පේනවා ජැක් එයා මැනුවල්ට ඕඩර් කරපු බීම ටික ගෙනල්ලා නැහැ කියලා මෙයාට බැනවදිනවා කියලා. ඉතින් ජැක්ට මේක ඉවස ගන්න බැරුව එයා කැප්ටන්ට මේක වාර්තා කරනකොට කැප්ටන් රිචඩ්ස් මෙයාට පොරොන්දු වෙනවා එයා අනිවාර්යෙන් මැනුවල් ගැන බලා ගන්නවා කියලා. ඊට පස්සේ කැප්ටන් රිචඩ් මැනුවල්ට තනියම කතා කරලා එයාගේ මේ හැසිරීම ගැන බැනවදිනකොට මැනුවලොත් අනෙක් පැත්තට මෙයාට බැනවදිනවා. කැප්ටන් රිචඩ් මෙයාට අනතුරුවක් ගවනවා එයා මේම හැසුරුනොත් එහෙම එයාගේ රස්සාව අහිමි වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ වුණත් මැනුවල් මෙයා කියන දේ ගණන් ගන්නේ නැහැ. එයා කැමැත්තෙන් එක ගෙවනවා මේකෙන් අයින් වෙන්න. එයා කැප්ටන් රිචඩ්ට කියනවා ඊළඟ වරායෙන් එයාව බස්සන්න කියලා. ඉතින් ඊට පස්සේ කෝපිටපත් වෙච්ච මැනුවල් කුස්සියෙන් එළියට යන්නේ. එයාගේ අතේ තිබ්බ ටවල් එක පැත්තට විසික් කරලා. ඒ වුණත් මෙයා දකින්නේ එයාගේ ටවල් එක ගෑස් එක මතට වැටෙනවා කියලාත් ඒකෙන් විශාල ගින්නක් ඇති වෙනවා කියලාත්. ඉක්මනටම ගිනිදැල් පැතිරෙන්න පටන් ගන්න අතර බෝට් එකේ කට්ටිය මේක දැකලා කැප්ටන් රිචඩ්ට අන්තුරුව ගන්නවා. කැප්ටන් මේක නිවා දාන්න උත්සාහ කරත් ඒ වෙනකොටත් එයා ප්‍රමාද වැඩි. මොකද මේ වෙනකොටත් නැවේ විශාල ප්‍රමාණයක් ගිනි අරගෙන. අවසානයේ ගිනිදැල් ටික තට්ටුව ගාට ළඟා වෙනකොට කැප්ටන් රිචඩ් නිවේදනය කරනවා ඒගොල්ලෝ නැම අතෑරලා යන්න ඕනේ කියලා. හැබැයි ඒ වුණත් ජැක් මේකට පොඩ්ඩක්වත් කැමති නෑ. එයා කියනවා මේක නිසා එයාගේ වැකේෂන් එක නැති වෙනවා කියලා. කණ්ඩායමේ කට්ටිය ජීවිත ආරක්ෂක බෝට්ටු දෙකකට බෙදලා තමයි මෙතනින් පිටත් වෙලා යන්නේ. ඒගොල්ලෝ මෙතනින් යනකොටම නැවේ කුඩා පිපිරීමක් ඇති වෙලා අවසානයේදී ඒක ගිලාපත් වෙනවා. මේගොල්ලෝ බෝට් වල නැගලා ටික දුරක් මෙතනින් ගියත් ඒගොල්ලන්ගේ අවාසනාවකට දරුණු කුණාටුවක් ඇති වෙන නිසා මේගොල්ලන්ගේ බීතියටපත් කරමින් ඒගොල්ලන්ගේ බෝට්ටු ඔක්කොම විනාශ වෙලා යනවා. පේනවා බෝට්ටු වලට සෑම කෙනාම වතුරට විසිකලා යනවා කියලා. නැවතත් වර්තමානයේදී ජෙනිෆර් තනියම දූපතක මොකද කරන්න ඕනේ කියලා කල්පනා කරමින් ඉන්නේ. හදිසියෙම ඇය වතුරේ මොකක් හරි පාවෙනවා කියලා දකින අතර තේරුම් ගන්නවා මේ කැප්ටන් රිචඩ්ගේ ශරීරය කියලා. ඉතින් ඒක නිසා ඇය මෙයාව ගොඩබිමට ඇදගෙන ඇවිල්ලා එයාට CPR දෙන්න උත්සාහ කරත් එයාගේ කටෙන් ලේනවා කියලා දැකලා ඇය බීතියටපත් වෙනවා. මේ වෙලාවෙදිම ජීවිතේ බේරගත්ත මැනුවලොත් ඇව සොයාගෙන ඇවිල්ලා ඇයට උදව් කරන්න උත්සාහ කරත් මේගොල්ලෝ තීරුම් ගන්නවා රිචඩ් දැනටමත් මෙරිලා. සවස්වරුවේ නැවතත් වහින්න පටන් ගන්න නිසා ඒ දෙන්නම කැඩිච්ච බෝට්ටු යට තමයි ඉන්නේ. ජෙනිෆර්ට ගොඩාක් සීතලක් දරන්න නිසා මැනුවල් එයා ඇදන් ඉන්නේ ගලවලා දෙනවා ඇයට. ඊළඟ දවස් උදෑසන මැනුවල් රිචඩ්ව වලදාලා ආහාර සොයා ගැනීමට එයාගේ ගොගල්ස් දෙක දාගෙන මොහොතේ කිමිදෙනවා. මෙයාට පුළුවන් වෙනවා වැල්ලේ තියෙන පීයක සොයා ගන්න.
මැනුවල් ෂර්ට් එකක් නැතුව ආපසු එනකොට ජෙනිෆර් කටේ කෙලහලමින් තමයි මෙයා දිහා බලාගෙන ඉන්නේ. ඒ වගේම ඈත් වතුරට ගියාට පස්සේ මැනුවලුත් ඇගේ ශරීරය දිහා බලන් ඉන්නවා. මේගොල්ලෝ තමන් ඉන්න තත්ත්වය ගැන කතා කරන අතර මැනුවල් ජෙනිෆර්ට පැහැදිලි කරලා දෙනවා කවුරු හරි මේගොල්ලන්ව සොයාගන්න මාස ගණනාවක් ගත වෙන්න පුළුවන් කියලා. ජෙනිෆර් ඒගොල්ලෝ ගින්නක් පත්තු කරන්න ඕනේ කියලා කිව්වත් මැනුවල් කියන්නේ ඒගොල්ලන්ට ගින්නක් ඇති කරන්න භාවිත කරන්න පුළුවන් මොකක්වත් ඒගොල්ලෝ ගාම නැහැ. ඒ වුණාට යාට අවශ්‍යලා තියෙන්නේ තෙමෙන්න නැතුව ඉන්න ගයක් හදන්න. පිය පාවිච්චි කරලා මැනුවල්ට පුළුවන් වෙනවා ගස් කොළන් කිහිපයක් කපා ගන්න. ඊට පස්සේ දෙනම් වෙලට ගහගෙන ඇවිල්ලා තියෙන පාවිච්චි කරන්න පුළුවන් දේවල් සොයන්නත් පටන් ගන්නවා. මේක අවසන් වෙන්නේ ඒගොල්ලෝ Tamanටම කියලා පොඩි පැල්පතක් හදාගත්තට පස්සේ පේනවා මේගොල්ලෝ පොල් වතුර බොනවා කියලාත් මැනුවල් අල්ල ගන්න මාළු කනවා කියලාත්. පහුවෙන්ද උදෑසන ජෙනිෆර් ඒගොල්ලෝ ඉන්න තත්ත්වය ගැන දුක් වෙනවා. ඉතින් ඒක නිසා මැනුවල්ගේ අවධානය වෙන පැත්තටම කරන්න ඇයට කියනවා පීනන්න එන්න කියලා. එයාට තමන්ගේ ඇතුන් ටික තෙමන්න අවශ්‍ය නැති නිසා මෙයා වතුරට පයින්න කලින් ඇතුන් ඔක්කොම ටික ගලවලා දානවා. පොඩ්ඩක් හිතුවට පස්සේ පේනවා ජෙනිෆර්ත් ඒකම කරනවා කියලා. ඇයි මැනුවල්ගේ මාරියා ගැන අහනකොට එයා අනෙක් පැත්තට කියන්නේ තමන්ගේ මිතුරන් ඉස්සරහා ඇය තමන්ට පාර දුන්න නිසා තමයි සෙකන්ඩ් එන්න බැරි නිසා එයත් ඇයට පාර දුන්නේ කියලා. ඒ වගේ මෙයා කියනවා ඈත් එක ජීවත් වෙන්න ගොඩක් අමාරුයි. මොකද මෙයා කරන හැම දෙයකටම ඇය වැරදි කියනවා සහ එයාට ඒ වෙනුවෙන් දඩුවම් කරන්නත් ඇය කැමතියි. මරියා බොරුවට කියලා තියෙනවා ඇය ගැමිණියක් කියලාත් මැනුවල් එක්ක විවාහ වෙන්න ඇය කැමතියි කියලාත්. හැබැයි ඒ වුණත් මැනුවල් මේක විශ්වාස කරන්නේ නැහැ. ජෙනිෆර්ගේ ජීවිතය ගැන මැනුවල් අහනකොට ඇය මේකට උත්තර දෙන එක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක නිසා මැනුවල් අනෙක් පැත්තට කියන්නේ ඇය තමන්ගේ ජීවිතය ගැන අහලා අනෙක් පැත්තට ඇගේ ජීවිතය ගැන කියන්නේ නැහැ කියලා. ඊට පස්සේ මැනුවල් අයට කියනවා ඈත් නිකන් ජැක් වගේ. මොකද ඇයට සල්ලි තියෙන නිසා ඇය හිතන්නේ තමන් අනිත් අයට වඩා ගොඩක් හොඳයි කියලා. මේ කතාවෙන් ජෙනිෆර් කෝපයටපත් වෙලා එයාට අපහාස කරනවා. නමුත් ඒ වුණත් මැනුවල් අයට මතක් කරලා දෙන්නේ ඇය තමන්ගේ ජීවිතේ මෙච්චර කල් බේරගත්තේ එයා ඇයට උදව් කරපු නිසා. ඇය වතුරෙන් පිටත් වෙලා යනකොට මැනුවල්ට අනෙක් පැත්ත බලන්න කියලා කිව්වත් මැනුවල් අය කියන එක ප්‍රතික්ෂේප කරලා පේනවා ඇය දිහා කෙලහලාගෙන බලාගෙන ඉන්නවා කියලා. එදා රාත්‍රියේදී ජෙනිෆර් එයාගේ පැත්තවත් බලන්නේ නැහැ. හැබැයි ඒ වුණත් ඊළඟ දවස් උදෑසන ඇයි මෙයා ගාට දුවගෙන ඇවිල්ලා කියනවා ඇයට තවදුරටත් මැත් එක සටන් කරන්න ඕනේ නැහැ කියලාත් ඒගොල්ලෝ හොඳම යාළුවන් වගේ ඉන්න ඕනේ කියලාත්. මැනුවල් නැවතත් රීෆෙක් ගාවට පීනලා බොහොම අමාරුවෙන් තමයි මෝරෙන්ගෙන් බේරෙන්නේ. ඒ වගේ මෙයාට අවසානයේ පුළුවන් වෙනවා ලොබ්ස්ටර් කෙනෙක්ව අල්ලගන්න. එයා නැවතත් ගොඩබිමට එනකොට මෙයා පුදුමයටපත් වෙලා සොයා ගන්නවා යන්තම් වගේ සිහිය තියෙන ජැකොත් මෙතන ඉන්නවා කියලා. ඉතින් ඒක නිසා එයා තීරණය කරනවා මෙයා වික්මන්ටම ජෙනිෆර් ගාවට අරගෙන යන්න. අවසානයේ කපල් එක නැවතත් එකතු වෙනවා. ජැක්ට ගොඩක් තුවාරලා තියෙන නිසා එයාට ඇවිදින්න කරන්න ගොඩක් අමාරුයි. එයා ටික දවසක් සෙලවෙන්න නැතුව ඉන්න ඕනේ. ඉතින් ජැක් නිදාගන්න අතරතුරේදී ජෙනිෆර් වෙලා මැනුවල්ට ස්තුති කරනවා ජැක්ව බේරගත් එක් ගැන. මැනුවල් කියනවා එයා ඇත්තට මේක ගැන ගොඩක් හිතුවා කියලාත් අවසානයේ එයා තීරණය කරා කියලා මෙයාව බේරගන්නවා කියලාත්. හැබැයි ඇගේ මොහොන ඇඹුල්ලනවා කියලා දැකලා මෙයා කියනවා එයා බීලුවක් කරේ කියලා. ටික වෙලාවකින් ජැක් කමතිනකොට එයා දකිනවා මැනුවල් සහ ජෙනිෆර් වතුර එකිනෙකාත් එක්ක සෙල්ලම් කරනවා කියලා. ඉතින් මේක නිසා එයාට පොඩි සැකයක් ඇති වෙනවා. කපල් එක නැවත කැම්ප් එකට එනකොට පුදුමයටපත් වෙලා දකිනවා ජැක් මෙතන ගිනිමැලයක් ගහලා. ජැක් තමන් ගාව තියෙන කෝටු කෑලි කීපයකින් තමයි මේක කරේ කියලා මුලින් කිව්වත් මැනුවල් දන්නවා මේ දුපතේ තියෙන ලී කෑලි වලින් ගින්නක් ගහන්න බෑ. ඉතින් ඒක නිසා ජැක් අවසානයේ හෙලි කරනවා එයා ගාව ලයිටරයක් තියනවා කියලා. ජෙනිෆර් ජැක් ගාවට ගිහලා වැනද ගන්නකොට මැනුවල් ගොඩක් ඊර්ෂ්‍යාවෙන් තමයි මේක බලන් ඉන්නේ. ඊට පස්සේ ජෙනිෆර් ඒගොල්ලන්ගේ යාළුවන් ගැන අහනකොට ජැක් කනගාටුවෙන් වුණත් කියනවා ඒගොල්ලෝ කවුරුවත් ජීවිතේ බේරගත්තේ නැහැ. එයා මැනුවල්ගෙන් මාළු කපන්න කියලා පියක් ඉල්ලුවත් මැනුවල් පිය මෙයාගේ අතට දෙන්නේ නැතුව එයාගෙන් මාළු ටික අරන් මේ ටික කපලා දෙනවා. ඊට පස්සේ මැනුවල් පිහිනන්න යනකොට ජැක් අහනවා ජෙනිෆර්ගෙන් ඇය මැනුවල් එක මොකද්ද කරේ කියලා. හැබැයි ඒ වුණත් ඇය මෙයාට පොරොන්දු වෙනවා ඒගොල්ලෝ යාළුවන් විතරයි. ඒ වගේම මෙයා මේ අහපු ප්‍රශ්න නිසා කෝපයටපත් වෙලා මෙතනින් නැගිටලා යනවා පිහිනන්න. ඇය නැවතත් ආපසු ආහම ජැක් තමන් ඇසුරු නිදිය ගැන සමාවිලන අතර එයා කියනවා මේගොල්ලෝ මේ ඉන්න සිටුේෂන් එක නිසා තමයි එයාට එහෙම එකක් හිතුනේ. ටික වෙලාවකට පස්සේ කපල් එක බොන්න පොල් ස්විමින් ඉන්නකොට ජැක් අයට කියනවා මැනුවල් ගාව ගොගස් දෙකක් තියෙන එක ඇත්තටම අහඹු දෙයක් වෙන්න බෑ. මොකද ගින්න ඇති වෙනකොට ඇයි මැනුවල් ගාව විතරක් ගොගස් දෙකක් තිබ්බේ. ඉතින් මේ වෙලාවෙදිම මැනුවල් මේගොල්ලෝ ගාවට ඇවිල්ලා කියනවා කොරල් පරහරේ මුහුද ගොඩක් සැඬ නිසා එයාට අද මාළු අල්ලන්න යන්න බෑ. ඉතින් ඒක නිසා ජෙනිෆර්ටත් අවශ්‍ය වෙනවා මැනුවල් එක්ක ගිහිල්ලා නොගැඹුරු මුහුදේ ඉන්න මාළුන් අල්ලන්න. ඇය දෙකින් දිගටම ජැක්ගෙන් මේ ගැන ඉල්ලන නිසා ජැක් අවසානයේ එයාට ළඟට කතා කරලා හොරෙන් කියනවා එයාට තමන්ගේ මිතුරන් නැති වෙච්ච එක ගැන කනගාටු වෙන්න බෑ. මොකද මැනුවල් එයාගේ බිරිඳ වස්සරකම් කරන්න උත්සාහ කරනවා කියලා.
හැබැයි වුණත් ජෙනිෆර් මෙයාට පිස්සු කියලා තමයි මෙතනින් යන්නේ. කොරල් පරේ ගාව මැනුවල්ට අවසානයේ පුළුවන් වෙනවා ලොබ්ස්ටර් කෙනෙක්ව අල්ලගන්න. ඊට පස්සේ එයා ජෙනිෆර්ට ගොගස් දෙක දීලා කියනවා කොරල් පරේ ලස්සන බලන්න මුහුදේ කිමිදෙන්න කියලා. ජෙනිෆර් මෙතන වතුරේ මෝරෙක් ඉන්නව දැකලා බීතිටපත් වුණත් මැනුවල් අනෙක් පැත්තට ඇයට විහිළු කරනවා. මේ වෙලාවෙදිම තමයි ඇයට තේරුම් යන්නේ එයා තමයි මෝරෙක් වගේ සෙවණල්ලක් හදලා තියෙන්නේ කියලා. හැබැයි අවාසනාවකට මේ ලෑදෙම ජෙලිෆිෂ් කෙනෙක් කනවා ඇව. කපල් එක නැවතත් ගොඩට එනකොට ඒගොල්ලෝ දකිනවා ජැක් කැප්ටන්ගේ ශරීරය එළියට ඇදලා තියනවා කියලාත් එයා ගාතේ බෑන්දුම් සිගරට් ඒ වගේම පීයක් අරන් තියනවා කියලාත් පේනවා මෙයා තමන්ගේ හට් එක මැනුවල්ගේ හට් එකෙන් දුරට අරන් යනවා. මොකද මෙයාට අවශ්‍යලා තියෙන්නේ ජෙනිෆර් මැනුවල්ගෙන් ඈත් කරන්න. ජෙනිෆර් මේ ගැන එයාට බැනුම දෙන අතර ඇය මෙයාට මතක් කරලා දෙනවා මැනුවල් තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ බේරගත්තේ කියලා. හැබැයි ඒ වුණත් ජැක් දිගින් දිගටම කියන්නේ ජෙනිෆර් සහ මැනුවල් අතර මොකක් කර දෙයක් වුණා කියලා. හැබැයි වුණත් ඇය මේක ප්‍රතික්ෂේප කරලා කියනවා ඒ සෑමදේම එයාගේ ඔළුවේ තමයි තියෙන්නේ. ජැක් මේ වෙලාවේදීම ඇගේ ශරීරයේ තියෙන ජෙලිෆිෂ්ගේ තුවාල දැකලා කියනවා ඇය කරපු දෙයට කර්මය තමයි මේ කියලා. ටික වෙලාවකට පස්සේ ජෙනිෆර් මැනුවල් ගාවට ගිහිල්ලා කියනවා ජැක් ඒගලන්ට ඇෆෙයාර් එකක් තියෙනවා කියලා. ඉතින් මැනුවල් අනෙක් පැත්තට කියන්නේ ඒගලන්ට කොහොමත් වැරද්ද වැටෙන නිසා ඒගොල්ලෝ මේක කරන්න ඕනේ. මේ වෙලාවෙදිම ජැක් කන්න කියලා මෙතනට එන අතර ජෙනිෆර් පොඩ්ඩක් තත්ත්වය සංසුන් කරන්න උත්සාහ කරත් මැනුවල් සහ ජැක් එකිනෙකාත් එක්ක බැන ගන්නවා. මැනුවල් ජැක්ට මතක් කරලා දෙනවා එයාගේ සල්ලි මේ දූපතට පොඩ්ඩක්වත් වැඩක් නැහැ. මොකද Taman නැතුව ජැක්ට කන්න කෑම හොයාගන්න බෑ. හැබැයි ඒ වුණත් ජැක් අනෙක් පැත්තට මෙයාට මතක් කරලා දෙනවා Taman ගාව තමයි ගින්දර තියෙන්නේ. ඒ වුණත් මැනුවල් මේක පොඩ්ඩක්වත් ගණන් ගන්න නැතුව එයාට කියනවා එයාගේ ලයිට් එක තියාගන්න කියලාත් අද ඉඳන් එයාට තනියම මාළු අල්ලගන්න කියලාත්. ඊට පස්සේ මැනුවල් මෙතනින් නැගිටලා ගියාම ජෙනිෆර් ජැක් එක ගොඩක් කෝපෙටපත් වෙනවා. මොකද අද ඉඳන් ඒගලන්ට කන්න කෑම නැහැ. ඒ වුණත් ජැක් පොරොන්දු වෙනවා අනිවාර්යෙන් ඇයට කන්න දෙනවා කියලා. එයා කැලේ ඇතුළේ යන කකුල එක්ක අල්ලගත්තත් සතාව කාපු ගමන් අනෙක් පැත්තට වමනේ කරලා තමයි නවතින්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ මොහොතේ කිමිදෙන්න ගිහිල්ලා එතනින් මාළු කීපයක් අල්ලගන්න උත්සාහ කරනවා. හැබැයි මේගලන්ට අල්ලන්න පුළුවන් වෙන්නේ ගොඩක් පොඩි මාළු විතරයි. අවසානයේ ජැක් තීරණය කරනවා කොරල් පරේට යනවා කියලා. ජෙනිෆර්ත් බීච් එකට ඇවිල්ලා එතන තියෙන පොඩි සතෙක් කෑවත් මේකෙන් ඇයට කැස්සක් එනවා. මැනුවල් ගාව මාළු ගොඩක් තියෙන නිසා එයා කියනවා ඇයටත් ඇවිල්ලා කන්න කියලා. හැබැයි උනත් ඇය විශ්වාස කරන්නේ එහෙම කරොත් Taman ජැක්ට රෝයි වෙනවා කියලා. හැබැයි මැනුවල් කෝපෙටපත් වෙලා කියනවා ජැක් ජෙනිෆර්ට ගොඩක් නරක විදිහට සලකන්නේ කියලාත් ඇය මෙතනට වෙලා මාළු ටික කෑවොත් Taman ජැක්ට එක කියන්නේ නැහැ කියලාත්. ඒ වගේම එයා කියනවා ඇව දැක්ක පළවෙනි දවසේ ඉඳන් Taman ඇයට ආකර්ෂණය වෙලා ඉන්නේ කියලා. ජෙනිෆර්ට මොකද කරන්න කියලා හිතා ගන්න බෑ. නමුත් අවසානයේදී බඩගින්න වැඩි වෙලා ඇය තීරණය කරනවා මෙයාගේ මාළු කෑලි කීපයක් කන්න. ඒ වගේම ඇය මෙයාට ස්තුති කිරීමක් විදිහට කම්මුලට කිස්සක් දෙනවා. ගල්පරේ ගාවේදී ජැක්ට කුඩා මාළු කීප දෙනෙක් විතර අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේවා අල්ලගන්නත් එයාට ගොඩක් උත්සාහ කරන්න වෙනවා. එයා ජෙනිෆර් ගාවට මේ මාළු අරන් ආවම මැනුවල් ඒගලන්ට අනුතරක් ගොමෙන් කියනවා කහපාට මාළු ගොඩක් විෂ සහිතයි. ජැක් මේගලන්ගේ හට් එක ගාව මාළු කෑලි ටිකක් සහ කෝට්ටක් සොයාගන්න නිසා එයාට තීරුම් යනවා මැනුවල් ජෙනිෆර්ට කන්න දීලා කියනවා. ජෙනිෆර් කියනවා ඇයව සොරකම් කරා කියලා. හැබැයි ඒ උනත් ජැක් ඇව විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම ජැක් මේ ගැන මැනුවල්ගෙන් අහනකොට එයා අනෙක් පැත්තට කියන්නේ ඇයට යාගෙන් සොරකම් කරන්න අවශ්‍ය නැහැ කියලා. මොකද එයා ඇත්ත එක මේවා බෙදාගත්තා. ජෙනිෆර්ට තේරුම් යනවා නැවතත් මේ දෙන්න රණ්ඩු වෙන්න යන්නේ කියලා. ඒක නිසා ඇය ජැක්වත් අරගෙන මෙතනින් යන්න හැදුවත් ජැක් ඇය කියන දේ පිළිගන්නේ නැහැ. කපල් එක ඊළඟ පැය කිහිපයක් ගත කරන්නේ කන්න මොනාරි අල්ලගන්න. ජැක් හැරලා බලනකොට දකිනවා එයාගේ ගින්න සම්පූර්ණයෙන් නිවි ගිහිල්ලා කියලා. ඒ වගේම මැනුවල් ගාවත් එකක් තියෙනවා කියලා. ඉතින් මෙයා නැවතත් ඒගලන්ගේ හට් එක ගාට දුවගෙන ගිහිල්ලා මැනුවල් තමගේ ගින්න සොරකම් කරා කියලා යාට චෝදනා කරනවා. ඒ වුණත් මැනුවල් දිවුරලා කියනවා අරයාගේ ගින්න පුපුරු වැටුණා කියලා. හැබැයි ඒ වුණත් ජැක් අනෙක් පැත්තට වැලි වලින් ගින්න නිවලා දානවා. මේක නිසා මැනුවල් එයාට කෝපයටපත් වෙලා පහර දුන්න ගමන් ජැකොත් අනෙක් පැත්තට පහර දෙනවා මැනුවල්ට. මේකෙන් සටනක් ඇති වෙන අතර දෙන්න වැල්ලේ ටික වෙලා පෙරලිලා ගියාට පස්සේ මැනුවල් ඕපනින් එකක් බලලා තමන් ගාව තියෙන හෙල්ලේ අතට ගන්නවා. ජැක් එයාගේ පිහියක් දෙන්න කියලා ජෙනිෆර්ගෙන් ඉල්ලුවත් ඇය මෙයාට එයාගේ පිහිය දෙන්නේ නැහැ. ඉතින් මේක නිසා කෝපයටපත් වෙලා ජැක් මැනුවල්ට බැනවදිනවා. එයා ජෙනිෆර්ව සොරකම් කරා කියලා. ඒ වගේම ගින්න සොරකම් කරා කියලාත්. ඊට පස්සේ ආ නැවතත් යනවා යාගේ පැල්පතට. ටික වෙලාවකට පස්සේ පේනවා ජැක් රහසිගතව මොකක් හරි හදනවා කියලා. මැනුවල් නිදා ගන්න අතරතුරේදී ජැක් මෙයාගේ ගෝගස් දෙක සොරකම් කරනවා. මැනුවල් අඳුනාම තේරුම් ගන්නවා ජැක් යාගේ ගෝගස් දෙකත් එක්ක පීනනවා කියලා. මේක නිසා යා කෝපිටපත් වෙලා හෙල්ලේ අතර අරගෙන යන්න හැදුවත් ජෙනිෆර් ඉක්මනටම යාගේ මතට පැනලා යාව නවත්තනවා. හැබැයි ඒ වුණත් මැනුවල් අනෙක් පැත්තට යව බිම දානවා.
ඊට පස්සේ ඒ අයට නොනෝ දේවල් කරන්න පටන් ගන්නකොට ජෙනිෆර් මුඩෙන් එපා කිව්වත් ඒ අවසානයේ තීරණය කරනවා මෙයත් එක්ක කැච්චල්ලන්න. කැච්චලලා ඉවරුණාට පස්සේ මැනුවල් ජෙනිෆර්ගෙන් ඉල්ලා සිටනවා එයත් එක්ක ජීවත් වෙන්න කියලා. ඒ වුණත් ජෙනිෆර් මේක ප්‍රතික්ෂේප කරලා කියනවා මේ රහස ගැන ජැක්ට කියන්න එපා කියලාත්. මැනුවල් එයා කියන්නේ කියලා පොරොන්දු වෙන අතර Taman ඇයට ආදරය කියලා පාපොච්චාරණය කරනවා. මේ අතර ජැක්ට අවසානයේ පුළුවන් වෙනවා එයා හදපු හෙල්ලයක් පාවිච්චි කරලා හොඳ මාළු අල්ලගන්න. හදිසියෙම මෝරුන් ගාවත් ජැක් ගාවට එන නිසා එයා මේක ළඟෙන් බීරෙන්න ඉතාමත් වේගෙන් තමයි පිහිනන්නේ. ඉක්මනට මෙයා නැවතත් මෙරළට ඇවිල්ලා මැනුවල් ගාවට ගොගස් දෙක විසි කරලා තමන් අල්ලගත්ත මාළු පෙන්නනවා ජෙනිෆර්ට. ජෙනිෆර් මෙයාට බැනවත් දෙනවා ගොගස් දෙක සොරකම් කිරීම ගැන. එයා දකිනවා තමන් ගොගස් දෙක සොරකම් කරපු එක ගැන මැනුවල් පොඩ්ඩක්වත් තරහින් නෙමෙයි ඉන්නේ කියලා. මේක නිසා එයාට අවසානයේ තීරුම් යනවා ජෙනිෆර් සහ මැනුවල් එකිනෙකාත් එක්ක කැච්චල්ලුවා කියලා. ජැක් ජෙනිෆර් පැල්පතට අරන් ගිහලා ඇයට එක දිගට පහර දෙන අතර ඇය අවසානයේ පිළිගන්නවා ඇය මැනුවල් එක්ක කැච්චල්ලුවා කියලා. ඉතින් මේක නිසා එයා ගොඩක් කෝපෙටපත් වෙලා ඇගේ කොණ්ඩෙන් ගදන් ගහලා ඇව මැනුවල්ගේ හට්ටෙන් ගාට තමයි අරන් යන්නේ. ඒ වගේම ඇයට කියනවා අද ඉඳන් එතන ජීවත් වෙන්න කියලා. මැනුවල් ජෙනිෆර්ව අරන් ඇවිල්ලා ඇව සනසනවා. ඇයට තවදුරටත් ජැක් අවශ්‍ය නැහැ. ඊට පස්සේ ජැක් වෙල්ලේ තියෙන දේවල් සොයමින් යන අතර මෙයාට අවසානයේ පුළුවන් වෙනවා එතන තියෙන ප්ලාස්ටික් බෝතලයක් පාවිච්චි කරලා එයාගේම ගොගස් දෙයක් හදන්න. ඉතින් එයා මේ ගොගස් දෙකත් අරගෙන කොරල් පරේ කිමිදෙමින් දවසේ පැය කිහිපයක් ගත කරනවා කියලා. ඒක නිසා ජෙනිෆර් මෙයා ගැන පොඩ්ඩක් කලබල වෙනවා. හැබැයි ඒ වුණත් මැනුවල් අනෙක් පැත්තට ඇත් එක නටමින් ඇගේ අවධානය වෙන පැත්තකට ගන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි වුණත් මෙහෙදෙන දාන්නේ නැහැ. ජැක් ගොඩක් දුර ඉඳන් මේක දිහා බලන් ඉන්නවා කියලා. ඊළඟ පාර ජැක් ඩයිව් කරන්න ගියාට පස්සේ ඒ අවසානයේදී මේක ළඟ අනෙක් බෝට් එකේ කැල්ල සොයා ගන්නවා. එයා ඉක්මනටම පේනවා මේක ගොඩ බිමට ඇදන් එනවා කියලා. මැනුවල් සහ ජෙනිෆර් උදව් කරන්න උත්සාහ කරත් එයා මේ දෙන්නට බැනලා එලෝ ගන්නවා. ටික වෙලාවකට පස්සේ ජෙනිෆර් දකිනවා ජැක් එයාගේ බෝට් එක හදනවා කියලා. ඉතින් එයා අනෙක් පැත්තට කියනවා එයා මේ බෝට් එකේ යන්න උත්සාහ කරොත් මොහොතේ මැරෙනවා කියලා. ඉතින් මේ දෙන එකිනෙකාත් එක්ක බැනගත්තට පස්සේ ජෙනිෆර් මෙතනින් පිටත් වෙලා යනකොට ජැක් කෝපෙන් බෝට් එකට පහර දෙනවා. එදා රාත්‍රියේදී මැනුවල් සහ ජෙනිෆර් එකිනෙකාත් එක්ක කතා කරනකොට ජැක් මෙතනට වෙලා කෑ ගහලා කියනවා ජෙනිෆර් ඇවත් බෝට් එකේ අරන් යන්න කියලා එයාත් එක්ක කැච්චල්ලුවා කියලා. ජෙනිෆර් මැනුවල්ට පොරොන්දු දෙනවා ඒක ඇත්තටම බොරුවක් කියලා. ඉතින් ඒක නිසා මේ දෙන අවසානයේදී වතුරට ගිහිල්ලා පේනවා වතුරේ පාවෙන ගමන් කැච්චලනවා. ඒ වගේම ජැක් කැලේ ඉඳන් මේක දිහා බලාගෙන ඉන්නේ. ජැක් මේගොල්ලෝ දිහා බලන් ඉන්නවා කියලා ජෙනිෆර් දැක්කට පස්සේ ඈස්සේ මේ මැනුවල්ට කුදුරනවා. ඒගොල්ලෝ බෝට් එක අරගෙන ගිහිල්ලා ජැක්ව දූපතේ තනි කරලා යන්න ඕනේ. ඊළඟ දවස් උදෑසන ජැක් මාළු අල්ලන්න යන්නේ එයාගේ ගමන පිටත් වෙලා යන්න කලින් කන්න කැම ටිකක් එකතු කරගන්න. ඉතින් ජෙනිෆර් සහ මැනුවල් මේ chance එක පාවිච්චි කරලා මෙයාගේ බෝට් එක සොරකම් කරන්න තීරණය කරනවා. ජැක් මේක ළඟ දකින අතර ඒක්මන්ට මේක ළඟ පිටිපස්සෙන් දුවගෙන යද්දී ඒගොල්ලෝ මේ වෙනකොටත් මුහුදට යාත්‍රා කරලා ඉවරයි. හැබැයි ඒ වුණත් මේ දින මෙතනින් පිටත් වෙලා ගියපු ගමන් ජැක් ගොඩක් සතුටින් බිම ඉඳගෙන ගොඩක් සතුටෙන් තමයි ඉන්නේ. පැය කිහිපයක් සේල් කරාට පස්සේ කපල් එක තේරුම් ගන්නවා ඒක ළඟ බෝට් එකේ ලොකු හිලක් තියෙනවා කියලා. ඉතින් මේකෙන් වතුර ඇතුළට ලීක් වෙනවා. මේලදී තමයි ජෙනිෆර්ට තේරුම් යන්නේ මේක තමයි ඇත්තටම ජැක්ගේ ප්ලෑන් එක. එයා බොරුවට තමයි බෝට් එක හදනවා වගේ රඟපෑවේ. එයාට අවශ්‍ය වුණේ මේ දින බෝට් එක අරගෙන මෙතනින් යනවා දකින්න. බෝට් එක මෙතන ගිලෙන්න පටන් ගන්න නිසා මේ දිනට සිද්ධ වෙනවා නැවතත් ගොඩබිමට පිහිනන්න පටන් ගන්න. බීච් එකේ ඉන්න ජැක් ගොඩක් සතුටෙන් හිටියත් එයා අවසානයේ දකිනවා ජෙනිෆර් සහ මැනුවල් නැවතත් ඇවිල්ලා තිනවා කියලා. ඉතින් මේ වෙලාවේදී තමයි එයා තමන්ගේ හෙල්ලේ අතට ගන්නෙ. ජෙනිෆර් මෙයාව නවත්තන්න උත්සාහ කරත් ජැක් ඇව පැත්තට තල්ලු කරලා දානවා. ඊට පස්සේ එයා මැනුවල් ගාවට ගිහිල්ලා මෙයාගේ පිටිපස්සට අයිනවා හෙල්ලෙන්. හැබැයි ආයෙත් අයින්න කලින් ජෙනිෆර් ජැක්ට පහර දෙන නිසා මැනුවල්ටත් පුළුවන් වෙනවා මෙයාට පහර දෙලා ඉක්මනට මෝතර පැනලා පිහිනන්න. හඩමින් ජෙනිෆර් ජැක්ට බැනවදින්නේ යා බයිකුල්ලෙක් කියලා. මොකද මැනුවල් පැය ගණනාවක් පෙනලා ගොඩක් මහන්සිලා ඉන්නකොට තමයි ජැක් යාගේ හෙල්ලෙන් මෙයාට පහර දුන්නේ. එදා රාත්‍රියේ ජැක් ජෙනිෆර් මැදලා දාලා Taman ඇයට කරන්න ප්ලෑන් කරන් ඉන දේවල් ගැන කියනවා. ආදේශයේම මැනුවල් වල පිටිපස්සෙන් ජැක්ට පහර දෙන අතර පේනවා මේගොල්ලෝ අතර තම සටනක් ඇති වෙනවා කියලා. ඒගොල්ලෝ වැලි වලින් එකිනෙකාත් එක්ක පහර දෙනකොට ජෙනිෆර්ට පුළුවන් වෙනවා කටේ තියෙන මොක වඩමයින් කරලා ඉක්මනටම ගැට ගහලා තියෙන ලණුවෙන් බේරෙන්න. මැනුවල් ගින්න ගාවට ළඟා වෙලා එතන ගිනි පෙල්ලයක් අතට ගන්නකොට ජැක් ගන්නවා එයාගේ හෙල්ලේ අතට. ඉතින් දැන් ඒගොල්ලෝ ආයුධත් එක්ක සටන් කරනකොට ජෙනිෆර් අවසානයේ නිදහස් වෙලා පේනවා ජැක්ව තල්ලු කරනවා කියලා ගින්න ගාවට. මේකෙන් අවසානයේ දේ දෙනට chance එකක් හම්බ වෙනවා මෙතනින් පැනලා යන්න. ජැක් වතුරට දුවගෙන ගිහලා කලිසමේ ගිනි ගන්න කෑල්ල ඉක්මනටම නිවා දානවා.
උදෑසන ජෙනිෆර් මැනුවල්ගේ තුවාලයට වෙලුම් පටි බැන්දත් පේනවා එයාට උන්න හැදිලා ඉන්නේ. මේ අතර මාරියා මැනුවල්ගේ බෝනික්කත් එක්ක තවත් චාරිත්‍රයක් පටන් ගන්නවා. ඇය මේ චාරිත්‍රයේ පටන් ගන්නකොටම තමයි ජැකෝ තෙල්ලේ අතේ තියාගෙන මේග ළඟ සොයාගන්නේ. එයා දකිනවා මේගොල්ලෝ ගහක් උඩ සැගවිලා ඉන්නවා කියලා. මාරියා බෝනෙක්කා බිම දානවත් එක්කම තමයි ජැක් එයාගේ හෙල්ලෙන් මේගලන්ට පහර දෙන්නේ. ඉතින් මේ වෙලාවෙදිම මැනුවල් බිමට ඇද වැටෙනවා. ඊට පස්සේ ජැක් මැනුවල් මරා දාන්න එයාගේ පිහිය අතට ගන්න නිසා ජෙනිෆර් මෙයාව නවත්තන්න පයින්නවා එයාගේ අකට. ඉතින් මේගොල්ලෝ කෙනෙක්වත් එක සටන් කරනකොට ජෙනිෆර් මෙයාගේ නාසයේ සපා කාලා පිහිය අතට ගන්න උත්සාහ කරත් ජැක්ට පුළුවන් වෙන අයව නවත්තන්න. මැනුවල් ගලක් අරගෙන ජැක්ගේ ඔලුවට පහර දීලා එක කුඩු කරලා දාන්න හැදුවත් මේ වෙලාවෙදිම මාරියා ඇඟි අතේ තියෙන බෝනෙක්කට අයින්නවා පිහියෙන්. මේක නිසා මැනුවල් පිටිපස්සට ඇඳ වැටෙනකොට එතන තියෙන හෙල්ල යනවා මෙයාගේ පපුව පසාරු කරගෙන. මේකෙන් අවසානයේදී මියනවා. මේක සිද්ධ වෙලා අවුරුද්දක් ගත වුණාට පස්සේ පේනවා වෙනත් යාච්චයක ඉන්න කට්ටියක් එනවා කියලා මේ අයිලන්ඩ් එකට. ඒගොල්ලෝ සොයාගන්නවා ජෙනිෆර් හට් එක ඇතුලේ නිදි කියලා. ඉතින් මේ පවුලේ කට්ටිය ජෙනිෆර් බේරගෙන මෙතනින් යනකොට ඇය තීරණය කරනවා යන්න කලින් අර ලයිට් එක ගන්නවා කියලා. බෝට් එක මත ඉන්න ජෙනිෆර්ට අවුරුදු ගණනාවකට පස්සේ තමයි හරි කෑමක් ආයෙත් කන්න පුළුවන් උනේ. මෝද කොරල් පරේ මාළුවල් ළමින් එන ජැක් දකිනවා එයා ගාවෙන් අර බෝට් එක යනවා කියලා. ඉතින් ඒක නිසා එයා උදව් ඉල්ලලා ගොඩක් සතුටෙන් තමයි ජෙනිෆර්ට අතමනන්නේ. ඒ වුණත් ජෙනිෆර් අනෙක් පැත්තට මෙයාට පොඩ්ඩක්වත් උදව් කරන්නේ නැහැ. අය එයාව ගණන් ගන්න නැතුව මෙයාට ගින්නක් පත්තු කරන්න බැරි වෙන විදිහට ලයිටට තතේ තියාගෙන බෝට් එකේ මෙතනින් පිටත් වෙලා යනකොට චිත්‍රපටය අවසන් වෙනවා.